හරි ඔන්න ඉතින් මෙට්‍රෝ එක ආවා. අපි දැන් ගිහිල්ලා මේකෙන් ගිහින් කුමානික ගන්න යන්නේ. මේ තියෙන්නේ කුමානික. ඊට පස්සේ අපි ලුක්‍රීනෝ වල බැහැලා මේ තමයි ලුක්‍රීනෝ වල බැහැලා යන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ වලට පේන්නේ මුහුදේ එහා පැත්තේ මේ පැත්තේ තියෙන්නේ ලුක්‍රීනෝ වැව. මේ වැව කුමානිකේ එනකොටත් පේනවා. මේ වැවට නෙවෙයි අපි යන්නේ. මේ වැවට ටිකක් පිටිපස්සේ තියෙන අවේරණෝ වැවට. දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. මේ තියෙන වැවට යන පාර. මේ පාර දිගටම ගියාට පස්සේ කෙලින්ම හම්බ වෙන්නේ වැව. එහෙනම් දැන් අපි ලෑස්ති වෙමු බලන්න යන්න අවේරණෝ වැව. නැත්නම් ඉතාලි වලින් කියනවා නම් ලාගෝ ඩි අවේරණෝ. ඒ වගේම තමයි ඔයාලගේ ප්‍රයිවට් වාහනයක ඔයාලා එනවා නම් ඔයාලට මෙතන කාර් පාක් එකක් තියෙනවා. ඒකට දාන්න පුළුවන් ඔයාලගේ වාහන. දැන් අපි ඇවිත් ඉන්නේ වැව ළඟට. මේ දැන් ඔයාලට පේන්නේ වැව. මම ඔයාලට ඉස්සරහට කියන්නම් මේ වැවේ විශේෂත්වය මොකක්ද, මේක හැදිලා තියෙන්නේ කොහොමද ඒ විස්තර. එහෙනම් අපි දැන් ගිහින් බලමු මෙතන කොහොමද කියලා. එතකොට මේ වැව තියෙන්නේ කම්පල්පෙග්‍රේ කියන දැවැන්ත ගිනිකඳු කලාපය ඇතුලේ. ඒක සාමාන්‍ය ගිනිකන්දක් නෙවෙයි. ඒක විශාල කැල්ඩේරා එකක්. කැල්ඩේරා එකක් කියලා කියන්නේ ගිනිකන්දක් පිපිරිලා යොරනාට පස්සේ ඒකේ උඩ කොටස කඩා වැටුණාට පස්සේ හැදෙන විශාල භූ අවපාතයක්. ඒ කියන්නේ සාමාන්‍ය පිහිටීමේ මට්ටමට වඩා පහත් මට්ටමින් පිහිටෙන බිමක් කියන එක වගේ. හරි මම තව ඉස්සරහට ඔයාලට තවත් විස්තර කියන්නම් වැව ගැන. ඉතින් දැන් අපි කෑමත් හදාගෙන ආවේ. අපි කවුරු කන ගමන් ඉන්නේ දැන්. සුදුවක කන්නේ මොනවද? බ්‍රියෝන්. banana. මේ තමයි ලාගෝ ඩි අවේරණෝ. ඒ කියන්නේ අවේරණෝ වැව. මේ වැව තියෙන්නේ නාපෝලිය නගරය ළඟට වෙන ටිකක්. නාපෝලිය ඉඳලා එන කෙනෙක්ට එන්න පුළුවන් කුමානෙක ඇවිත් ලුක්‍රීනෝ බැහැලා. කුමානෙක කියන්නේ ට්‍රේන් එකක්. ඒ ට්‍රේන් එකේ ඇවිත් ලුක්‍රීනෝ වල බැහැලා පයින් එන්න පුළුවන්. විනාඩි 20ක් වගේ යනකොට මෙතෙන්ට එන්න පුළුවන්. ඒකට මම ඔයාලට කියන්නම් දැන් මේ වැවේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේ වැව හැදිලා තියෙන්නේ ගිනිකන්දක් පුපුරන ගිනිකන්දේ ආවාටේ ඇතුලේ තමයි මේ වැව තියෙන්නේ. ඒ වගේම තමයි මේ වැවට එන අයට මේ වැව වටේම ඇවිදින්න පුළුවන්. කිලෝමීටර් 3ක් වගේ තියෙන වැව වටේම. වැව වටේම යන්න පුළුවන්. රෙස්ටුරන්ට් පවා තියෙනවා කෑම කනවා නම් ඇතුලේ. මේ වැව අවුරුදු 4000කට විතර වඩා පරණයි. එතකොට මේ වැව මේක පිහිටීම අණුව විතරක් නෙවෙයි වැව විශේෂ වෙන්නේ. ඉස්සර ග්‍රීක රෝමන් මිනිස්සු මේ වැව අපායට යන දොරක් විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ හේතුව නිසාත් මේ වැව ප්‍රසිද්ධයි. මේ වැවේ නම මම ඔයාලට කිව්වා අවේරණෝ. අවේරණෝ කියන වැව නම හම්බෙලා තියෙන්නේ මේ වැවට ග්‍රීක වචනයකින්. ඒ නමේ තේරුම තමයි කුරුල්ලන් පියාඹන්නේදී තැන කියන එක. ඒ විදිහට හඳුන්වලා තියෙන හේතුව තමයි මේකේ ඉස්සර ටොක්සික් වාතය තිබිලා තියෙන්නේ. ඒක නිසා මේ ටිකින් කුරුල්ලවත් පියාඹලා නැහැ. ඒ අනුව තමයි මේ වැවට නම හම්බෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඉතින් වැවේ විස්තර. එනකොට මේ තැන එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා රිලැක්ස් එකේ ඉඳලා නේචර් එකට ගොඩක් කැමති අයට ඇවිල්ලා රිලැක්ස් එකේ ඉඳලා යන්න පුළුවන් ලස්සන තැනක් විදිහට මේ තැන හඳුන්වන්න පුළුවන්. අපිට යාළුවෙක් හම්බ වුණා. Che amore. නාපෝලි වල ඉඳලා එන අයට විමාන ට්‍රේන් එක අරගෙන ලුක්‍රීනෝ බැහැලා ඔයාලට එන්න පුළුවන් ඉක්මනට මෙතන. හරි ඔන්න ඉතින් දැන් අපි හවස් වෙලා නිසා ගෙදර යන්න හදන්නේ. හැබැයි මෙතන සන්සෙට් එක ලස්සනයි කියලා තියෙනවා. අපිට සන්සෙට් එක වෙනකන් ඉන්න වෙලාවක් තිබුණ නැහැ. නිසා අපි ගෙදර යන්න හදන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට කියනවා ඔයාලා ළඟ දෙයක් ගැන දන්නව නම් මොනවා හරි කමෙන්ට් කරන්න කියලා අනිත් අයටත් දැනගන්න. තව ඔයාලට මේ වගේ විස්තර දැනගන්න ඕන නම් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්නත් කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් හම් වෙමු.